ආයුබෝවන් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා ඔසුකෙත ලංකා YouTube නාලිකාව වෙත. මම දේශීය වෛද්‍ය රවින් පතිරණගේ. අද දවසේදී ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ වැදගත් වූ මාතෘකාවක් සම්බන්ධයෙන්. විශේෂයෙන් මේක රෝගී තත්ත්වයක්. ස්ට්‍රෙස්. එහෙම නැත්නම් මානසික ආතතිය. අපි සිංහල වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වනවා මෙය චිත්ත ආකූලතාවය. එහෙමත් නැත්නම් සංතාපනය කියලා. ජීවිතයට පැමිණෙන ප්‍රශ්න, බාධක, අභියෝග රැකියාවේ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සාමාන්‍ය දිනදා ජීවිතයේදී, ව්‍යාපාරික ශාස්ත්‍රයේදී, සමාජයේදී මෙන්න මේ ඇතිවන ප්‍රශ්න, බාධක, අභියෝග හමුවේ එවැනි බාහිර හේතුවක් හමුවේ මනස සහ සිරුරේ ඇතිවන ව්‍යාකූලතාවය තමයි ස්ට්‍රෙස් කියලා හඳුන්වන්නේ. ඉතින් මෙන්න මේ ස්ට්‍රෙස් ඇති වුණාට පස්සේ ඇතිවන බලපෑම ඉතාමත් අහිතකරයි. ස්ට්‍රෙස්, චිත්ත ආකූලතාවය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අනුව ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි කෙටි කාලීනව ක්‍රියාත්මක වෙනවා. ඊළඟ එක දිගු කාලීනව ක්‍රියාත්මක වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ශරීරයට ස්ට්‍රෙස් එකක් එනවත් එක්කම අපේ ශරීරය විසින් මනසේ ක්‍රියාකාරීත්වයත් මූලික කරගෙන ශරීරය විසින් ඒකට මුහුණ දෙන්න සූදානම් වෙනවා. මනස සහ සිරුර ස්ට්‍රෙස් එකට මුහුණ දෙන්න සූදානම් වෙනවා. සූදානම් වීමේදී විශේෂ හෝමෝන දෙකක් මනසේ මූලිකත්වයෙන් ශරීරය විසින් නිෂ්පාදනය කරනු ලබනවා. රුධිරයට මිශ්‍ර කරනු ලබනවා. කෝර්ටිසෝල් සහ ඇඩ්‍රිනලින් කියන මෙන්න මේ හෝමෝන දෙක ශරීරය නිෂ්පාදනය කරන ඒ නිෂ්පාදනය කරනු ලබන්නේ මේක සාමාන්‍යයෙන් ශරීරය මනස මූලික වෙලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ස්ට්‍රෙස් එකට මුහුණ දෙන්න ශරීරය පුද්ගලයා සූදානම් කිරීම තමයි මේ හෝමෝන දෙක මගින් සිදු කරනු ලබන්නේ. අපි සාමාන්‍යයෙන් දන්නවනේ ඇඩ්‍රිනලින් වකුගඩු වලට ඉහළින් තියෙන ඇඩ්‍රිනලින් ග්‍රන්ථිය මගින් තමයි මේ ඇඩ්‍රිනලින් කියන හෝමෝනය නිෂ්පාදනය කරන්නේ. කෙනෙකුට තරහ යනකොටත් මේ හෝමෝනය නිෂ්පාදනය කළා රුධිරයට මුදා හරිනවා. ඒකත් ඒ තරහවත් දකින්නේ එන අභියෝගයක්, ප්‍රශ්නයක්, ශරීරයට අහිතකර දෙයක් නිසා. ඒකට සූදානම් වෙන්න තමයි ඇඩ්‍රිනලින් නිෂ්පාදනය කරන්නේ. මෙතෙන්දිත් එහෙමයි. ස්ට්‍රෙස් එක එනවත් එක්කම ඒ ස්ට්‍රෙස් එකට මුහුණ දෙන්න සූදානම් වීමක් හැටියට තමයි ඇඩ්‍රිනලින් නිෂ්පාදනය කළා ශරීරයට මුදා හරින්නේ. මේක හිතකර අවශ්‍ය හෝමෝනයක් එවැනි අවස්ථාවක. හැබැයි නිතරම මේ හෝමෝන දෙක ශරීරයේ නිෂ්පාදනය කරන්න ගත්තොත් මේක රුධිරයට මිශ්‍ර කරන්න ගත්තොත් විශාල වශයෙන් හානි ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් අධිරුධිර පීඩන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හිස රදය. දැඩි හිස රද ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. හෘදයාබාධ ඇති වෙන්න පුළුවන්. ශරීරයේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය දුර්වල වෙලා ස්නායු ආබාධ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මලබද්ධය, ආහාර නොදිරවීම, ආමවාතය කිපීම, ආමවාතය ඇතිවීම, ඒ වගේම තමයි නිින්ද නොයන ස්වභාවය, මලබද්ධය ඇතිවීම නිසා ඒ මලබද්ධය ටිකක් උත්සන්න වුණොත් අර්ශස් වැනි ස්වභාවයක් දන්නවනේ කොහොමත් සාමාන්‍යයෙන් නිතර තරහ යන අයටත් ඔය අර්ශස් වෙනවනේ. මෙන්න මේක තමයි විද්‍යාත්මක හේතුව. එතකොට මෙන්න මෙවැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් නිරන්තරයෙන්ම මේ හෝමෝන ශරීරය තුළ නිෂ්පාදනය වෙන්න ගත්තොත්. එතකොට අපේ වෛද්‍ය ක්‍රමය තුළ, සිංහල වෛද්‍ය ක්‍රමය තුළ තියෙනවා මෙන්න මේ හෝමෝන වලින් ශරීරයට වන හානිය වළක්වන ක්‍රම. ඒ වගේම තමයි ස්ට්‍රෙස් එක නිසා ශරීරයට යම් හානියක් වෙනවා නම් ඒ හානිය වළක්ව ගන්න පුළුවන් ආකාරය පිළිබඳව සිංහල වෛද්‍ය විද්‍යාවේදී සඳහන් කරලා තියෙනවා. ආතතිය, චිත්ත ආකූලතාවයක් පැමිණුණු ගමන්ම අර හෝමෝන නිෂ්පාදනයක් වෙනවා. ඒකම තමයි මේ දූෂිත වූ වාතය ටග්ගාල ශරීරය තුළ ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ටික වෙලාවක් මේ සාමාන්‍ය මේ චිත්ත ආකූලතාවය පැවතුනොත් දූෂිත වූ වාතය ශරීරය තුළ ක්‍රියාත්මක වෙන්න ගන්නවා. කියන්නේ රත් වෙලා දූෂිත වූ වාතය. ඒ හේතු කොටගෙන හිස රදය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි යාට සාමාන්‍ය වෙන ආකාරයට වැඩ කටයුතු කරගෙන යෑමේ නොහැකියාව ඇති වෙන්න පුළුවන්. අර තිබුණු උද්‍යෝගය නැති වෙලා ව්‍යාකූලතාවයක් ඇති වෙලා මෙන්න මෙවැනි ස්වභාවයන් ඇති වෙන්න පුළුවන්.
ඒ වගේ වෙලාවට කරන්න පුළුවන් චිකිත්සක ක්‍රමයක්. අතීතයේ අපි භාවිතා කර සිංහල වෛද්‍ය විද්‍යාවේදී භාවිතා කර චිකිත්සක ක්‍රමයක් තමයි ඔබට මේ කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අතිසාර්ථක චිකිත්සක ප්‍රතිකාරයක්. ප්‍රථමයෙන් අපි සිද්ධ කරගන්නේ පිරිසිදු පොල් තෙල් ටිකක් මෙන්න මේ ආකාරයට හැන්දකට වක් කරගෙන පොල් තෙල් සල්පයක්. ඒකට අපි අමු කහ මේ අමු කහ කැබලි කීපයක් කුඩාවට කඩලා දානවා. මෙතෙන්දී ඔබට අමු කහ ගැනීමේ යම් අපහසුතාවයක් තියෙනම් කහ කුඩු සල්පයක් දැම්මත් ගැටලුවක් නැහැ. නමුත් නිවැරදි චිකිත්සක ක්‍රමයේ සඳහන් වෙන්නේ අමු කහ. මෙන්න මේ විදිහට අමු කහ කීපයක් කඩලා මේ පොල් තෙල් වලට දානවා. දාලා ඉවර වෙලා අපි මේක මෙන්න මේ පහන් දැල්ලට අල්ලලා යම් ප්‍රමාණයකට රත් කරගන්නවා. හොඳින් රත් වෙනකන් රත් කරගන්නවා. දැන් මේක හොඳින් රත් වෙලා තියෙන්නේ. හොඳින් රත් වුණාට පස්සේ අපි මේක තවත් පීරිසියකට දාලා නිවෙන්න සලස්සනවා. දැන් මේ ටික මේ ආකාරයට හොඳින් නිමුණට පස්සේ තමයි අපි චිකිත්සාවට යොදාගන්නේ. දැන් මේ හොඳටම රත් වුණු පොල් තෙල් ටික කහ කෑලිත් එක්ක දාලා අපි රත් කරා. දැන් මේ හොඳටම රත් වෙලා දැන් යම් ප්‍රමාණයකට නිමිල තියෙන. නමුත් යම් මට්ටමකට රස්නේ තියෙනවා. අත ස්පර්ශ කරන්න පුළුවන් මට්ටමේ රස්නේ තියෙනවා. මෙන්න මේ ආකාරයට තියෙද්දි තමයි අපි මේක චිකිත්සාව සඳහා යොදාගන්නේ. අපි බලමුකෝ දැන් මේක චිකිත්සාවට යොදාගෙන මොන ආකාරයටද මේ ප්‍රතිකාරය සිද්ධ කරන්නේ කියලා. ඔබ දැක්කනේ මේ තෙල් එක සකස් කරගන්න ආකාරය. මේ ආකාරයට මේ තෙල් සකස් කරගත්තාම මේකේ හැදෙනවා විශේෂිත වූ ශරීරයට හිතකර වෛද්‍ය විද්‍යාත්මකව අපේ සිංහල වෙදකමේ සඳහන් වන දෙයක් මේ නූතන බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පවා තහවුරු කරන ලද විශේෂ රසායනික සංයෝග කීපයක් සකස් වෙනවා. එයින් එකක් තමයි කුර්කුමීන් කියන රසායනික සංයෝගය. මේක ජලයේ දිය වෙන්නේ නැහැ. තෙල් වල පමණක් දිය වෙලා සකස් වෙන රසායනික සංයෝගයක්. මේක අභ්‍යන්තර ආහාරයට ගැනීමට වඩා මෙතෙන්දි සිදු කරන්නේ බාහිර ආලේපයක් හැටියට චිකිත්සක ක්‍රමයක්. මෙහිදී ශරීරයේ ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතා වේගයෙන් ඉහළ යනවා. ඒ වගේම තමයි මොළයේ අලුත් ස්නායු සෛල නිෂ්පාදනයට ප්‍රධානතම හෝමෝනයක් වන. ඒ වගේම තමයි මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්න පුළුවන්. ස්නායු සෛලවල ක්‍රියාකාරීත්වය වැඩි කරන්න පුළුවන් ප්‍රධානතම හෝමෝනයක් වන BDNF කියන හෝමෝනය. නිෂ්පාදනය කිරීමේ හැකියාව මෙන්න මේ ඖෂධයට තියෙනවා. Brain Divide Neurotrophic Factor වැනි හෝමෝන නිෂ්පාදනය කිරීමේ විශේෂ හැකියාවක් මේ ඖෂධයට තියෙනවා. අපි මේක භාවිතා කරන්නේ මෙන්න මේ ආකාරයට ඇඟිලි තුඩු තුනකට මෙන්න මේ ආකාරයට ඇඟිලි තුඩු තුනකට අරගෙන මෙන්න මේ නළලි මෙන්න මේ ස්ථානයේ හොඳින් පිරිමදිමින් හිමීට මෙන්න මේ ආකාරයට පස්සට පිරිමදිනවා. මෙහිම පිරිමදිනවා. ඉතින් ටික වෙලාවක් මේක කරනකොට ඊටමත් සැහැල්ලුවක් ඒ වගේම පැහැදිලි වෙනසක් මනසට සහ සිරුරට දැනෙන්න පටන් ගන්නවා. එතකොට මේ ඖෂධය මෙමි ස්ථානයේ ආලේප කරාට පස්සේ ඊටමත් හිමීට ටික වෙලාවක් අරගෙන සැහැල්ලුවෙන් ඇඟිලි තුඩු වලින් හිමීට තමන්ට කරගන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. වෙන කෙනෙකුට කියලා හිමින් කරන්න පුළුවන් නම් වඩා සුදුසු වෙනවා. ඉතින් මේ ආකාරයට සිද්ධ කරාට පස්සේ මේ සම මතු පිට තියෙන සිදුරු හරහා මේ ඖෂධීය ගුණය ශරීර අභ්‍යන්තරයට ගමන් කරලා අර ශරීරයේ කිපී තිබෙන්නා වූ දූෂිත වූ වාතය ශරීරයෙන් ඉවත් කිරීම සිදු කරන්න ලබනවා. ඒ ඔබට කියලා දුන්නේ අපේ සිංහල වෛද්‍ය විද්‍යාවේ තියෙන ස්ට්‍රෙස් එකට භාවිතා කරන්න පුළුවන් එක චිකිත්සක ක්‍රමයක්. මෙවැනි චිකිත්සක ක්‍රම ගණනාවක් මේ දේශීය වෛද්‍ය විද්‍යාව තුළ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම වර්තමානයේ බහුලව පවතින රෝගී තත්ත්වයක් තමයි ස්ට්‍රෙස් කියන එක. ඉතින් මෙන්න මේ ස්ට්‍රෙස් එක අර බාහිර හේතුවකින් ඇති වුණාට පස්සේ බාහිර හේතුව නැති වෙලා ගියත් සමහර අයට මේකේ බලපෑම තියෙනවා. එතකොට මෙන්න මේ චිකිත්සක ක්‍රමකින් මේක සම්පූර්ණයෙන්ම සුවපත් කර ගැනීමට
ඒ වගේම තමයි මෙවැනි ස්ට්‍රෙස් එකක් පැමිණීමට පෙර මනස සහ සිරුර සූදානම් කරගන්න ආකාරය පිළිබඳවත් අපේ දේශීය වෛද්‍ය විද්‍යාවේ සඳහන් වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන ඔබට ඉදිරි වැඩසටහන් කීපයකින්ම මේ ස්ට්‍රෙස් සම්බන්ධව සාකච්ඡා කරමින් මේ චිකිත්සක ක්‍රම සමාජගත කරන්න. එමනම් ආරාධනා කරනවා මෙවැනි වටිනා කියන වැඩසටහන් ඉදිරියටත් නරඹන්න. කායික මානසික නිරෝගී සම්පන්න පරපුරක් රටට ලෝකයට දායාද කිරීම වෙනුවෙන් ඔසුකෙත ලංකා YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා නිරන්තරයෙන් ඔසුකෙත ලංකා YouTube නාලිකාව සමග රැඳී සිටින්න කියලා ඉතාමත් ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා. ඔබට කායික මානසික නිරෝගී සුවය අත් වේවා. තෙරුවන් සරණයි.